11ක දරුවොත් සමග අපි තීරණය කරා ජ්‍යාමිතීය ගැටලු කිහිපයක් මේ විභාගයේ වන තෙක් කැලත් එක්ක විසඳන්න. දැන් අපි ජ්‍යාමිතීය ගානක් විසඳනකොට ගොඩක් අයට අසීරු කර්තව්‍යයක් නේ. ගොඩක් අය අකමැති දෙයක්. හැබැයි මෙහෙමයි අපි බලන්න ඕනි ජ්‍යාමිතීය ගානක් හදන්න අපි කොහොමද ආරම්භ කරන්න කියලා. ඒ කියන්නේ ඔයාට ප්‍රමේයන් පිළිබඳ හොඳ දැනුමක් තියෙන්න ඕනේ. ඒ ගානට එන ප්‍රමේයන් ගැන ඔයා වෙනම කේස් ස්ටඩි එකක් කරන්න ඕන. වෙනම හොයලා බලන්න ඕන. හරි? මම කියන්නේ මම ඔයාලට එක උදාහරණයකින් පෙන්නන්නම්. මම තෝරගත්ත එක ගානක් ඔයා බලන්න මම මේ ජ්‍යාමිතීය ගානට විසඳුම් හොයන්නේ අර එකපාර උත්තරේම හොයාගෙන යන්නේ නැහැ පුතා. ඉතින්ලා ඔයා ගෙදර ඉඳන් ඔයාගේ නෝට් ටික කොහොම හරි හොයාගෙන ඊට අදාළ ප්‍රමේයන් හොයාගෙන ඔයා බලන්න මේ ප්‍රමේයන් වලින් ඔයාට මේ ගානට අවශ්‍ය වන්නේ මොන දැනුමද කියලා. ඊට පස්සේ පොඩි අමුතු දෙයක් හරි ලස්සනට කරන්න පුළුවන් වැඩක්. මේ බලන්න. දැන් ඔයාට අපි ගානක් දාලා තියෙනවා. මේ තියෙන එකේ රූප සටහන. ඔයාට පෙනෙන එක දැක්කට පස්සේ ඔයාට තේරෙයි හා මේ ප්‍රමේයන් තමයි දැන් මේකට ඕන වෙන්නේ කියලා. අන්න ඒක තමයි ඉතාම වැදගත්. වෛද්‍යවරයෙක් වුණත් අර රෝගියෙක් දොර අරන් එනකොට මෙයාට තේරෙනවා මෙයා මේ ඉන්නේ මේ රෝගය සඳහා කියලා. ඒ වගේ ඔයාට ජ්‍යාමිතීය ගානක් දැක්කට පස්සේ ඒකේ තියෙන තොරතුරුත් එක්ක පේනෝ මෙයා නිකන් මේ જાතියේ ගාන තමයි. හරි අපි බලමු මේක පුරුදු වෙන හැටි. මේ බලන්න ළමයි ABC හා D යන කේන්ද්‍ර වූ වෘත්තය මත පිහිටි ලක්ෂ 4කි. ඔයාලට පේනවා මේ ABCD කියන්නේ වෘත්තය මත පිහිටි ලක්ෂ 4ක් බව. තව OP හා BC රේඛා M හිමි. එහෙනම් ඔබට පොඩි නිර්මාණයක් කරගන්න අවශ්‍ය වෙයි. OP හා BC රේඛා හමුවන්නේ මෙන්න මෙහෙමනම්. ඉතින් OP හා BC රේඛා M හිදී හමු වේ. AB ගේ මධ්‍ය ලක්ෂ්‍ය N වේ. එහෙනම් මෙන්න මෙතෙන් අකුරක් එන්න ඕනි M කියලා. M හිදීනේ හමු වෙන්නේ. ඒ වගේම AB ගේ මධ්‍ය ලක්ෂ්‍ය N වේ. AB පාදය කියන්නේ මෙයා. මධ්‍ය ලක්ෂ්‍ය කියන්නේ පුතේ හරි බැද. ඒකට අපි N කියලා දාමු. මධ්‍ය ලක්ෂ්‍ය නිසා අපි දත්තය ලකුණු කරගමු. මේ දෙපස සමානයි කියලා. එහෙනම් ඔන්න ඔයා ඉස්සෙල්ලාම රුධින් ගාන සියවලා එහි වැදගත් වූ දත්ත ඔබේ රූප සටහනේ පිටපත් කරගන්න අවශ්‍යයි. ඉතින් මේ බලන්න මේ දියදි දත්ත රූපේ ලකුණු කරන්න කියලා පැහැදිලිව කියලා තියෙනවා. ඒක ඔබට පැහැදිලි. දැන් දෙවනි කොටසේ අහමු BC හා OP එකිනෙකට ලම්බක බව පෙන්වන්න. හොඳට බලන්න. BC පාදයයි OP පාදයයි එකිනෙකට ලම්බක බව. ඔයා බලන්න කවුද BC පාදය කියන්නේ? ඔබට පේන්නේ BC පාදය කියන්නේ OP කියන්නේ අපි රතු පාටින් යදපු ඉර මේ දෙන්න එකිනෙකට ලම්බක බව පෙන්වන්න ඕන. ඔන්න ඕක තමයි දැන් අපේ ගේම් එක. නැත්තම් අපිට කරන්න තියෙන වැඩේ. දැන් ඔයා බලන්න. කොහොමද කරන්න බෑ ලම්බකයි කියලා. ප්ලෑන් එකක් හදන්න ඕන. කොහොමද හදන්නේ? මෙන්න මේ වගේ. ඔයාට පුතේ දැන් මෙන්න මෙතන අංශක 90ක් කියලා පෙන්න ගන්න තමයි දැන් අවශ්‍ය වන්නේ. මෙතන අංශක 90ක් කරන්න තියෙන ක්‍රමේ ඔන්න බලන්න දරුවෝ මෙහෙම එකක්. ඔයා දන්නවා සරල රේඛාවක් මත ඔන්නෝම කෝණ දෙකක් සෙට් වුණා. මේ කෝණ දෙකේ දෙපැත්ත සමාන කරන්න පුළුවන් නම් ඔයාට උදාහරණයක් මෙයත් x මෙයත් x වගේ කියා ගන්න පුළුවන් නම් පැහැදිලි 2x කියන්නේ අංශක 180යිනේ. ඒ සාරේ මාකෝ සරල රේඛාවක් මත පිහිටි කෝණ. එහෙනම් පැහැදිලි x සමානයි අංශක 90ක් වෙනවා. දැන් තේරෙනවා ඔයාට අපි කොහොම හරි මෙන්න මේ කෝණ දෙක සමාන කරගන්න වැඩක් තමයි කරන්න ඕනේ. දැන් ඔයා බලන්න මේ දෙපැත්තේ කෝණ දෙක සමාන කරන්න අපිට තියෙන ක්‍රම මොනවද? එතකොට ප්‍රමේයන් ලෙස බැලුවොත් සමද්විපාද ප්‍රමේය මෙතෙන්ට එන්නේ මේ කෝණ දෙක එක ළඟනේ තියෙන්නේ. හරියන්නේ මම ඔයාලට කියන්නම් මුලින්ම මෙතන ත්‍රිකෝණ අංග සාම්‍ය අවශ්‍ය වෙනවා. ත්‍රිකෝණ අංග සාම්‍ය අවශ්‍ය වෙනවා. ඊට පස්සේ තව දේවල් ඒ වැඩේ කරගන්න ඔබ යනකොට ඔබට අවශ්‍යයි වෙනවා මෙන්න මේ ස්පර්ශක තියෙනෝනේ. අන්නේ ස්පර්ශක ආශ්‍රිත ප්‍රමේයන් ටිකක් තියෙනවා. එහෙනම් පුතේ ඔයා මේ ගාන සාධනය කරන දරුවෙක් නම් ඔබ අනිවාර්යයෙන්ම ස්පර්ශක ආශ්‍රිත ප්‍රමේයන් සියල්ල හොඳින් දැනගන්න ඕන. ත්‍රිකෝණ අංග සාම්‍ය ගැන හොඳින් දැනගන්න ඕන. සමද්විපාද ප්‍රමේය ගැනත් ඔබට දැනගන්න අවශ්‍ය වෙයි. ඒ නිසා මම මේ ගාන හදන්න අමාරු කෙනෙක් නම් කවදාවත් මම මේ
හදන්න යන්නේ. හරි මම ඉස්සෙල්ලාම හරි මට අවශ්‍ය දේවල් ටික මම රැස් කරගන්නවා. ඒ නිසා මම ඔබට පෙන්නන්නම් මේ වගේ දරුවෙක් මෙන්න මෙහෙම කරන්න. පුතේ ඔයා ඉස්සෙල්ලාම ඔයාලට මේ ගාන හදන ආසයි නම් ස්පර්ශක ආශ්‍රිත ප්‍රමේයන් අපි ඉගෙන ගමු. මෙහෙම කරොත් නම් අනිවාර්යයෙන්ම ඔයාලට මේ ගණන් හදන්න ආස හිතෙනවා. කිසිම දෙයක් නොදෙන ඔයා මේ සාධනයක් කරන්න ගියොත් ඒක කරන්න බෑනේ. නේද? රයිට් බලමු. ස්පර්ශක ආශ්‍රිත ප්‍රමේයන් වලදී ඔබට මුලින්ම ලැබෙනවා වෘත්තයක මත ලක්ෂයක සිට වෘත්තයකට පුතේ ස්පර්ශක අඳින්න පුළුවන්. වෘත්තයක මත ලක්ෂයක සිට ඔයාලට මෙන්න මේ පේන එකක් වගේ. හරි. වෘත්තයක මත ලක්ෂයක සිට ස්පර්ශකයක් අපි ඇන්දොත් මෙන්න මේ අරේ යාත්‍රාව නැත්නම් අපි කේන්ද්‍රයත් එක්ක මෙයා යාත්‍රාව ඔබට පේනවා මෙන්න මෙතන හටගන්න කෝණය අංශක 90යි. අපි ඒක කියන්නේ කේන්ද්‍රයේ සිට ස්පර්ශක ලක්ෂයට ඇති සරල රේඛාව එම ස්පර්ශකයට ලම්බක වේ. හොඳට මතක තියාගන්න. කේන්ද්‍රයේ සිට ස්පර්ශක ලක්ෂයට ඇති සරල රේඛාව එම ස්පර්ශකයට ලම්බක වේ. හරි. ඉතින් ඔයාලට දැන් ටික ටික මේක නෝට් කරගන්නත් පුළුවන්. ඊට පස්සේ අපි යනවා ස්පර්ශකාස්ත දෙවනි ක්‍රමයක්. කලින් ගන්නේ වෘත්තයේ මත ලක්ෂයක ඉඳන් ස්පර්ශක එකයි අඳින්න පුළුවන්. දැන් බාහිර ලක්ෂයක සිටත් වෘත්තයකට ස්පර්ශක අඳින්න පුළුවන්. ඔබට පේනවා ස්පර්ශක දෙකක් මේකේ ඇඳිලා තියෙන බව. අන්න එතකොට පුතේ ඒ ස්පර්ශක දෙක වෘත්තයේ ස්පර්ශ කරන ලක්ෂ තමයි මේ ස්පර්ශක ලක්ෂ කියන්නේ. ඔයාට මතකද අර පළවෙනි ක්‍රමය ඇවිල්ලා මෙන්න මෙතෙන්ට ඔන්න මෙතන අංශක 90යි මෙතනත් අංශක 90යි. ඒ අංශක 90 ආවේ අර කලින් ක්‍රමය. ඔයා හිතන්න මෙන්න මේ ස්පර්ශ වල දෙවෙනි ක්‍රමය තමයි කේන්ද්‍රය ස්පර්ශක ලක්ෂයක් යාවන සරල රේඛාව. එක වැදගත් මේ ක්‍රමයේ මොනවද අහගන්න මෙන්න මේක. මේක තමයි කේන්ද්‍රයක් ස්පර්ශක ලක්ෂයක් යාවන සරල රේඛාව. බලමු මේ ක්‍රමයේ සඳහන් වන දේවල්. බාහිර ලක්ෂයක සිට වෘත්තයකට එන්නේ ස්පර්ශක දෙක දිගින් සමාන වේ. ඒ කියන්නේ මෙන්න මේ ස්පර්ශක දෙක දිගින් සමානයි. මට ඕන වෙලාවක දැන් මේ ස්පර්ශක දෙක දිගින් සමානයි කියලා ගන්න අයිතියක් තියෙනවා. දෙක කේන්ද්‍රයත් බාහිර කෝණයත් නෙවෙයි බාහිර ලක්ෂයක් යාවන සරල රේඛාව අතර කෝණය සරල රේඛාවෙන් ස්පර්ශක දෙක අතර කෝණය සමච්ඡේදනය වේ. සිංහලෙන් නොතේරුණාට මේ බලන්න මේ ස්පර්ශක දෙක අතර කෝණය කියන්නේ පුතේ මෙන්න මේ කෝණය. හරි. අන්නේ කෝණය මෙන්න මේ අඳින රේඛාවෙන් ලස්සනට දෙකට කැපෙනවා. සමච්ඡේදනය වෙනවා. ඒක ප්‍රමේය. තුන්වෙනි එක ස්පර්ශක මගින් කේන්ද්‍රයේ ආපාදිත කෝණ සමාන වේ. ස්පර්ශක මගින් කේන්ද්‍රයේ ආපාදිත කෝණ සමාන වේ. මේ බලන්න දන්නෝ ස්පර්ශක මගින් මෙන්න මේ ස්පර්ශක දෙක මගින් කේන්ද්‍රයේ හදන කෝණ තියෙන්නේ මෙන්න මේ කෝණ දෙක මෙන්න මේ කෝණ දෙකත් සමානයි. ඉතාම වැදගත් එක. ස්පර්ශක දෙක දෙකලවර මේ ස්පර්ශක දෙකේ දෙකලවරේ කේන්ද්‍රයේ හදන කෝණයට කියන්නේ පුතා කේන්ද්‍රයේ ආපාදිත කෝණයක් කියන. මේ දෙකලවර. ඒ වගේම අරයයිගේ දෙකලවරේ කේන්ද්‍රයේ හදන කෝණයට අපි කියනවා කේන්ද්‍රය ආපාදිත කෝණ. මෙන්න මේ කෝණ දෙක සමානයි. පුතේ බලන්න හොඳින් මේ දෙපැත්තේ තියෙන ත්‍රිකෝණ දෙක අංග සම වෙනවා. අංග සම ත්‍රිකෝණවල අනුරූපාංග සමාන වන හින්දා ඒ වෙන්නේ. හරිද? කල්පනා කරන්න. දැන් අපි බලමු ඔයාගේ අර ජ්‍යාමිතිය ගාන හදන්න අවශ්‍ය වෙන අනෙකුත් ක්‍රමයක් මොනවද කියලා. ඊට පස්සේ මම ඔබට පැහැදිලි කරන්න ගත්ත සමද්විපාද ක්‍රමය ගැන. ඔබ 10 වතර දිගෙන ගන්න ඉතාම සරල ක්‍රමයක්. මේ ත්‍රිකෝණයක පාද දෙකක් සමාන නම් දන්නවා ත්‍රිකෝණයක පාද දෙකක් සමාන නම් ඊට සම්මුඛ කෝණ දෙකද සමාන වේ. ඒ කියන්නේ දරුවෝ මෙතන x නම් මෙතන 60යි නම් x සමානයි 60යි කියන අර්ථය. හැබැයි ඔයා සාධනීය ගානකදී මෙන්න මේ ක්‍රමය සාධනය කරන්නේ මුලින්ම ලියනවා සමාන පාද දෙකේ නම් දෙක. AB සමානයි AC. මොනවා හරි හේතුවක් තිබුණා නම් ඔයා ඒක ලියන්න ඕනේ වරහන් ඇතුලේ. දැන් මෙතන එහෙම එකක් නැහැ.
AB සමාන AC. ඒ වගේම එම නිසා දානවා නම් හොඳයි. ABC කෝණය සමානයි ACB කෝණය වේ. සමද්විපාද ක්‍රමයට අනුව. අන්න ඔබට කෝණ දෙකක් සමාන කරගන්න තව ක්‍රමයක් තමයි සමද්විපාද ප්‍රමේය. ඒ ගැන හොඳින් ඉගෙනගෙන අපි තව අවශ්‍ය වෙනවා මේ ගාන හදන්න ඔයාලට ත්‍රිකෝණ අංග සාමය. හරි මේ ගාන හදන්න නම් පුතේ ත්‍රිකෝණ අංග සාමයත් ඔයාලට ඕන වෙනවා. ත්‍රිකෝණ අංග සාමය යටතේ ඔබට අවශ්‍ය වන්නේ කෝකෝපා අවස්ථාව. ඔබ දන්නවා ත්‍රිකෝණ අංග සම කරන්න පුළුවන් අවස්ථා හතරක් ඔයාලට තියෙනවා. පාකෝපා කෝකෝපා කර්ණපා. ඒ අවස්ථා හතරක් ඔයා ස්ටඩි කරන්න ඔබට තේරෙයි මේ ගානට අවශ්‍ය වෙන්නේ කෝකෝපා අවස්ථාව බව. කෝකෝපා අවස්ථාවෙන් කියන්නේ ත්‍රිකෝණයක කෝණ දෙකකුයි අනුරූප පාදයකුයි තමයි පුතේ සමාන වෙන්න ඕනි. අන්න එතකොට යාලා අංග සම වෙනවා. උදාහරණයක් අනුරූප පාදය හොයන්න නම් ඔබ එම පාදයකින් උඩ බලන්න. ඔබට පේන්නේ ඩබල් ඉරසහිත කෝණය. මෙයාගේ එතෙන්ටම ගිහිල්ලා උඩ බලන්න. ඉදිරිය බලන්න, සම්මුඛව බලන්න. ඩබල් ඉරසහිත කෝණය පේනවා කියන්නේ මේ පාද දෙක අනුරූපයි. උඩ බැලුවම එකම දේවල් නම් පුතේ වාට පේන්නේ ඒවා අනුරූප අංග ලෙස අපිට හඳුන්වන්න පුළුවන්. දැන් ත්‍රිකෝණ දෙක අංග සම කරන විදිය චුට්ටක් මතක් කරගමු. ත්‍රිකෝණ දෙකේ නම් දෙක ලස්සනට ලියුවා. ඊට පස්සේ කෝකෝපානේ යන්නේ කෝණ දෙක මුලින්ම ලියමු. බලන්න මේ කණීරේ කෝණය ABC අර කණීරේ කෝණය QPR. දත් දෙක. ඩබල් ඉරි දෙකේ කෝණය ලියුවා ACB සමානයි PQR. මේවට හැමතිස්සෙම දත් දෙන්නේ නැහැ. ඒකට අදාළ තොරතුරු වෙනවනේ. ඊට පස්සේ AB සමානයි PR මොකක්ද හේතුවක් තියෙනවා ඒ ගානට අදාළව. ABC ත්‍රිකෝණය අංග සමයි PQR ත්‍රිකෝණයට. ඔබ අනිවාර්යයෙන්ම ඒ හේතුව ලියන්න කෝකෝපා. ඔයා දන්නවද මේ ත්‍රිකෝණ දෙක අංග සම කරාම අපට මාරම වටින දෙයක් වෙනවා. ඒක තමයි අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග සමානයි කියන ප්‍රබල හේතුව. පුතේ ත්‍රිකෝණයකට අංග 6ක් තියෙනවා. පාද 3කුයි කෝණ 3කුයි. ඔයා මෙන්න මේ තත්ත්වයක් යටතේ ත්‍රිකෝණ අංග සම කරමු. මෙතන ඔයා අංග 3යිනේ භාවිතා කරන්නේ. ඔබ දන්නවද ඔබට ඉතිරි අංග 3ක් බෝනස් එකක් ලෙස ලැබෙනවා සමානයි කියයි. අන්න ඒකට අපි කියන්නේ ලස්සනට අංග සම ත්‍රිකෝණවල අනුරූපාංග සමාන වේ. හරි. අර ජ්‍යාමිතිය ගාන දැන් මුල්ම ගාන හදන්න ඔබට අවශ්‍ය වැඩ 3ක් විතර මම කියලා දුන්නා. අවසානයකටත් අපි යමු. මෙන්න මේකත් ඔයා හරියටම දැනගත්තොත් අර ගාන හදලා ඉවර කරන්න පුළුවන්. මේ බලන්න ළමයි වෘත්ත චතුරස්‍ර ආශ්‍රිත දේවල් ටිකක් තියෙනවා ඉගෙන ගන්න. වෘත්ත චතුරස්‍ර. පුතේ වෘත්ත චතුරස්‍රය කියන්නේ එයාගේ ශීර්ෂ හතරම වෘත්තයක් මත පිහිටන චතුරස්‍රයක්. වෘත්තයක් මත වූ ලක්ෂ වෙන්න ඕන. වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූර්ණකයි. මේ බලන්න වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ. මෙන්න මේ කෝණ දෙක එකතුව අංශක 180ක් වෙනවලු ඕනෑම අවස්ථාවක. වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූර්ණක වේ. ඔබ දන්න දෙකේ විලෝමය එවන දෙකේ අනිත් පැත්ත අපි හිතුවොත් චතුරස්‍රයක සම්මුඛ කෝණ. ඒ චතුරස්‍රයක සම්මුඛ කෝණ කියන්නේ මෙහෙමනේ. පරිපූර්ණකයි නම් මේ දෙකේ එකතුව අංශක 180 වෙනවා නම් එම චතුරස්‍රය වෘත්ත චතුරස්‍රයක් වෙනවා. ඒ කියන්නේ ළමයි චතුරස්‍රයක සම්මුඛ කෝණ දෙක එකතු කරාම 180ක් කියලා වට ඔප්පු කරගන්න පුළුවන් නම් ඔබ දන්නවද මෙන්න මේ ලක්ෂ 4 යන්නා වූ වෘත්තයක් පවතින බව අපට ඔප්පු කරන්න පුළුවන්. ඒක ක්‍රමයක් ලෙස භාවිතා කරන්න පුළුවන්. ඔයා තව ටිකක් ඒ ගැන හොයලා බලන්න. අංක 2 වෘත්ත චතුරස්‍රයක ශීර්ෂ 4ම වෘත්තය මත තියෙනා වූ වෘත්ත චතුරස්‍රයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය එහි අභ්‍යන්තර සම්මුඛ කෝණයට සමාන. වෘත්ත චතුරස්‍රයක කෙටියෙන් කිව්වොත් බාහිර කෝණය එහි අභ්‍යන්තර සම්මුඛ කෝණයට සමාන වේ. හරි. ඊට පස්සේ පුතේ ඒකෙම අනිත් පැත්ත ඔයා හිතන්න. කුමන හෝ චතුරස්‍රයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය එහි අභ්‍යන්තර සම්මුඛ කෝණයට සමාන වෙනවා නම් මෙම ලක්ෂ 4 හරහා යන්නා වූ
කුමන හෝ වෘත්තයක් මේ ලෝකෙ තියෙන්න ඕන. එහෙනම් ඔබට චතුරස්‍රයක් වෘත්ත චතුරස්‍රයක් කියලා ඔප්පු කරන්න පුළුවන් අවස්ථා දෙකක් තියෙනවා. ඉන් එකක් තමයි මෙයාගේ බාහිර ලක්ෂ කෝණය එහි අභ්‍යන්තර සම්මුඛ කෝණයට සමාන වෙනවා. එයා වෘත්ත චතුරස්‍රයක්. මෙන්න මේ ක්‍රමයන් ටික ඔක්කොම අපි දැන් එක තැනකට අරගෙන ඔයා පොඩි නිකන් සොයා බැලීමක් කරලා තමයි මේ වගේ ලොකු ජ්‍යාමිතිය ගානක් හදන්න පටන් ගන්න ඕනේ. හරි. දැන් අපි යනවා අපි පළවෙනි සාධනයට. මේ බලන්න ඒකේ වගේ සාධනයකට දැන් අපිට මුණ ගැහෙන්නේ මෙහෙමයි. අපි දැන් ඔන්න ක්‍රමයන් කිහිපයක් ගැන ඉගෙනගෙන අත්හදා බලලා හොයලා බලලා තොරතුරු හොයලා බලලා දැන් ගානට එන්න. අපේ ගාව දැන් දැනුමක් තියෙනවා. මේ බලන්න සාධනය කරන්න ඕනේ ළමයි මෙන්න මේ BC පාදයයි OP පාදයයි මෙන්න මෙතන අංශ 90ක් වන බව ලම්බක වන බව. ඉතින් මෙහෙමයි මම ඔබට පෙන්නන දැන් ඔයා ඉගෙනගත්තු දේවල්. හරි. බලන්න ඔයා ඉගෙන ගත්තා බාහිර ලක්ෂයක ඉඳලා ස්පර්ශක දෙකක් ඇන්දොත් මෙන්න මේ ස්පර්ශක දෙක පුතේ දිගින් සමාන. හරි. එතකොට තව දෙයක්. ඔයාලට පේනවද මේ බාහිර ලක්ෂික ස්පර්ශකයයි මෙන්න මේ කේන්ද්‍රයයි යාවන රේඛාවෙන් පොඩි වැඩ කැලි ටිකක් වුණානේ. මෙන්න මේ කෝණයට මේ කෝණෙත් සමානයි. ඇයි? ස්පර්ශක දෙක අතර කෝණය සමච්ඡේදනය වන නිසා. ඊට පස්සේ ඔයා දන්නවද මෙන්න මේ B කියන්නේ ත්‍රිකෝණය. මේ ත්‍රිකෝණේ පාද දෙකක් සමාන නම් අපට පේනවා ඊට සම්මුඛ කෝණ දෙකක් සමාන බව. එහෙනම් පුතේ මම මේ වැඩේ කරන්නේ මෙන්න මේ දෙපැත්ත තියෙන ත්‍රිකෝණ දෙක අංග සම කරලා. මම අංග සම කරන්න යන ත්‍රිකෝණ දෙකේ නම තමයි BMP ත්‍රිකෝණය හා CMP ත්‍රිකෝණවල කියලා ලියලා තමයි වැඩේ කරන්නේ. ඔන්න බලන්න. මුලින්ම යන්නේ කෝපෝප අවස්ථාවටනේ. කෝපෝපා කෝණ දෙකකුයි අනුරූප පාදයයි සමානයි. අපි ලියමු. OBP කෝණය සමානයි. මේ පැත්තේ MCP කෝණයට අපි ලියන්නේ සමද්විපාද ක්‍රමය. සමද්විපාද ක්‍රමය. ඒ වගේම මේ කෝණ දෙක සමානයිනේ. BPM කෝණය සමානයි. මෙයාගේ නම MPC කෝණයට අර ස්පර්ශකාශක ක්‍රමය එන්නේ අපි ලියමු OP මගින් ස්පර්ශක දෙක අතර කෝණය සමච්ඡේදනය. හොඳයි. අන්න ඔයාලට පේනොත් දැන් මෙන්න මේ රේඛාවේ මේ දෙක අතර කෝණය සමච්ඡේදනය වෙනවා කියන්නේ ස්පර්ශක ආශ්‍රිත ක්‍රමය. ඒ වගේම දැන් BP සමානයි අර PC දෙවි PC කියන මෙන්න මේ පාදය සමානයි මේ පාදයට හේතුව එයාලා ස්පර්ශක කෙටියෙන් ලිය බාහිර ලක්ෂයක සිට උතේට ඇති ස්පර්ශක දෙක දිගින් සමානයි. දැන් ඔය දරුවන්ට ලස්සනට පුළුවන් BMP ත්‍රිකෝණය අංග සමයි CMP ත්‍රිකෝණයට හේතුවේ කෝපෝපා. කෝපෝපා අවස්ථාවේ යාලා අංග සම වුණා. ඉතින් ඔය දරුවෝ අපි ඉගෙන ගත්ත අංග සම ත්‍රිකෝණ වල ළමයි අනුරූපාංග සමානයිනේ. BMP මෙන්න මේ කෝණයයි මේ කෝණයයි ගැන ඔයා හොඳට බලන්න. BMP කෝණයට සමාන වෙනවා CMP කෝණය අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග
පැහැදිලි අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග. දැන් ළමයි ඔයා හොඳට තේරුම් ගන්න මේ දෙකම සමානනේ. එනවා මෙතෙන්ටත් x දැම්මොත් මෙතෙන්ටත් x දාන්න පුළුවන් නේ. දැන් හිතන්න ඔන්න ඔය x ට x එකතු වුණාම අංශක 180යි තාරේ මාකෝ ඒ කියන්නේ සරල රේඛාවක් මත පිහිටි කෝණවල එකතු අංශක 180යි. පුතේ ඔයාට පුළුවන් දැන් 2x සමානයි 180යි ඔප්පු කරමු. x සමානයි අංශක 90. ඒ කෝණේ අංශක 90ක් වෙනවා කියලා කියන්නෙම ඔයා තේරුම් ගන්න මෙන්න මේ අංශක 90ක් වෙනවා කියන්නෙම BC ලම්බකයි OP වේ. ඔන්න එහෙනම් දැන් උත්තරේ ලිව්වා එම නිසා BC ලම්බක ලකුණ OP වේ. right ඔන්න අපේ පළවෙනි සාධනය හිමිට කරා. ඔයා ඉතින් දෙපාරක් විතර මේ වීඩියෝ එක බලලා තේරුම් ගන්න මොකක්ද වෙන්නේ කියලා. ඒ බලන්න හරි අංග සාම්‍යයක් කරා හේතු දක්වමින් අංග සම ත්‍රිකෝණ වල රූපාංග නිසා අපි සමානයි කිව්වා. ඊට පස්සේ ලම්බක බව සාධනය කරා. ඔන්න සාධනය දෙක අවසන් වුණා. ඊට පස්සේ දරුවනේ අපි දෙවනි සාධනයට යමු. දෙවනි සාධනය ඔබට තියෙන්නේ NOMB වෘත්ත චතුරස්‍රයක් බව. ඔයා මේක මුලටම ගිහිල්ලා බලන්න මොනවා හරි චතුරස්‍රයක් වෘත්ත චතුරස්‍රයක් කරන පුළුවන් ක්‍රම මොනවද? ඒ ක්‍රම වලින් ක්‍රම දෙකක් තිබුණා. ඒ ක්‍රම වලින් මෙතෙන්ට ගන්නේ මොකක්ද කියන එක අපි බලමු. මෙහෙමනේ අපි ඉස්සෙල්ලා ඔය වෘත්ත චතුරස්‍රක ලස්සනට ඇඳ ගමු. හිතන්න මෙහෙම ඔයා NO M B right B අකුර මෙතන මෙන්න මේ පොඩි කොටුව තමයි වාට මේ උද චතුරස්‍රයක් කියලා ඔප්පු කරන්න තියෙන්නේ. ඉතින් පුතේ ඔයා බලන්න මේ චතුරස්‍රය ආශ්‍රිතව ඔබ ඉගෙන ගත්ත වර දේවල් තියෙද කියලා. මෙහෙමනේ ඔයාට පුළුවන් මේ වගේ දෙයක් කරන්න. මෙන්න මෙතන දැක්කමත් ඔයාට ලස්සන ක්‍රමයක් මතක් වෙයි. අපිට අමතක වෙච්ච එක. කේන්ද්‍රයේ සිට ජායේ මධ්‍ය ලක්ෂණයෙන් සරල රේඛාව එම ජායට ලම්බ වේ. අහන්න බලන්න. කේන්ද්‍රයේ සිට ජායේ මධ්‍ය ලක්ෂණයෙන් සරල රේඛාව එම ජායට ලම්බ වේ. ඔය දරුවන්ට මතකද දැන් සුළු මොහොතකට කලින් අපි මෙතන අංශක 90යි කියලා සොයාගත්තා. මේ දෙක ලම්බකයි නම් කියන්න දෙයක් නෑ. මේ පැත්තත් අංශක 90. ඔය දරුවන්ට පේනවද මෙන්න මේ වෘත්ත චතුරස්‍රය ඇතුලේ සම්මුඛ කෝණ දෙකක්. මෙන්න මේ සම්මුඛ කෝණ දෙක එකතුව 180ක් වෙන බව 90 නිසා පරිපූර්ණකයිනේ. අන්නේ නිසා පුතේ NOMB වෘත්ත චතුරස්‍රයක් තමයි. අපි ඒක ලස්සනට දැන් සාධනය කරමු. මේ බලන්න ඔය. මෙන්න මෙතන අනුවන හේතුව කියන්නේ OMB. නේද? ඉතින් AB AN ඔන්න බලන්න. AN සමාන වෙනවා NB ට NB. අපිට දුන්නා දත්තය හරි. එම නිසා ළමයි ANO සුටක් නෑ. එහෙම නෙවෙයි. මෙහෙම නෙවෙයි. එම නිසා ON ලම්බකයි කෙලින්ම ලම්බකයි AB ට. AB හේතුව
කේන්ද්‍රයේ සිට නියමු කේන්ද්‍රයේ සිට ජායේ මධ්‍ය ලක්ෂයට ඇඳී සරල රේඛාව කියලා කෙටියෙන් අපි ඔක ඉවර කරමු. කේන්ද්‍රයේ සිට ජායේ මධ්‍ය ලක්ෂයට සරල රේඛාව එම ජායට ලම්බ වේ. ලස්සන ක්‍රමය. ඊට පස්සේ උදේ මෙන්න මෙතන එම නිසා අපිට අවශ්‍ය දේ අපි ලියාගමු. ONB කෝණය සමාන යංශක 90යි. හරි මේක අපිට වැදගත් දෙයක්. අපි ඕන මේකට අංක 1 කියලා දාලා තියාගමු. තව කොහේ හරි තැනක මේක ඕන වෙන හින්දා. ඒ වගේම පුතේ OM OP මේ බලන්න OP ලම්බකයි BC වඩ මතකයි අපි සාධනය කරා සාධිතයි. දැන් එනම් මට කියන්න එම නිසා OMB කෝණය සමානයි අංශක 90. මෙන්න මෙතන අපි අංශක 90ක් කරා. ඒකට අපි අංක 2 කියලා කියමු. දැන් මගේ අරමුණ ඔබ පොතට බලන්න ඕනේ. මම කරනව ලස්සන වැඩක් මෙන්න මෙහෙම. 1යි 2යි එකතු කරනවා. ප්‍රත්‍යක්ෂයක් ලෙස හිතන්න. ONB කෝණයට එකතු වෙන්නේ පුතේ එතකොට මේකනේ OMB සමාන 90ට 90. හරි. දැන් ඔබට පේනවා මේ දෙන්නගෙනම ලස්සනට මේක කියනවා. OMB සමාන 180යි. අන්න චතුරස්‍රයක පුතේ සම්මුඛ කෝණ දෙකේ එකතු අංශක 180යි කියලා අපි ඔප්පු කරා. කියන්න දෙයක් නැහැ. එම නිසා කවුද මේ චතුරස්‍රේ නම? NOMB වෘත්ත චතුරස්‍රයකි. එහෙනම් මොන්න අපි දෙවනි සාධනයේ වැඩ කටයුතුත් අවසන් වුණා. ඔයා ඉතින් හොඳට බලලා මේක තේරුම් ගන්න ඕනේ. රයිට් අපි යමු අපි තුන්වෙනි සාධනයට. ඔන්න දරුවනේ දැන් අපි බලමු මේකේ තුන්වෙනි සාධනය ඔබෙන් නැහුවේ NOM කෝණය සමානයි ADC කෝණය බව පෙන්වනවා. පුතේ ඔයා මුලින්ම මෙන්න මේ කියන කෝණ තියෙන තැන හොඳින් නිරීක්ෂණය කරන්න. ඔයා බලන්න NOM කියන්නේ මෙන්න මේ ආපොන මේ ආපොන. ඊට පස්සේ ADC කියන්නේ මේ ආපොන. මෙන්න මේ දෙක සමාන කරන්නයි යන්නේ. චුට්ටක් වාට හිතන්න වෙයි මේ ප්‍රමේය අතර සම්බන්ධතාව ගලපන්න ඕනේ. හරි ලස්සන ගේම් එකක් කියලා හිතන්න. පුතේ මෙය ලොකු එක්කෙනත් වෘත්ත චතුරස්‍රයක්. හරි. මේ පොඩි එක්කෙනත් වෘත්ත චතුරස්‍රයක්. ඔයාලට මෙන්න මේ රෝස පාටින් තියෙන කෝණ දෙක ඒ දෙන්න ඇතුලේ තියෙන කෝණ දෙක. පෙන්නන්නම් හරි අමුතු දෙයක්. මේ බලන්න පුතා. ඔයා මෙන්න මේ AB පාදයේ සුට්ටක් දික් කරමුද? අන්න එහෙම දික් කරොත් ඔය දරුවන්ට පේනවා මෙන්න මෙතන මම ඒක ලානින් පාටින් මේ පාටින් පෙන්නන්න මෙන්න මෙහෙම කෝණයක් හැදෙනවා. ඒ හැදෙන කෝණය මෙන්න මේ ලොකු චතුරස්‍රයේ පාදයක් දික් කිරීමෙන් සෑදුණු බාහිර කෝණය. එයා අපේ පොඩි චතුරස්‍රයේ මොකද දැන් එයා උද චතුරස්‍රයක් නෙලවන්නේ.
එයත් වෘත්ත චතුරස්‍රයක්. හරි. එයාගේ බාහිර කෝණය. ඔයාට මතකද වෘත්ත චතුරස්‍රයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය එහි අභ්‍යන්තර සම්මුඛ කෝණයට සමාන බව. ලොකු එක්කෙනාගේ එහෙම වෙන බව. එතකොට සමානයන්ට සමානයන් හරි ලස්සනට සමාන වෙනවා. මේ බලන්න අපි මෙතන පොඩි නිර්මාණයක් කරමු. පොඩි නිර්මාණයක් ගාමු. පැහැදිලි එතකොට AB පාදය E තෙක් දික් කරමු. AB පාදය E තෙක් එහෙම ලියාගත්තම අපිට ලේසි. තෙක් දික් කිරීම කියලා ලියමු. හරි. වඩ පේනවා මොකද වැඩේ AB පාදය E තෙක් දික් කරලා තමයි එතමට නමක් නේද මේ කෝණයට හඳුන්වලා දෙන්නේ. වඩ තේරෙනවනේ. අපි මෙහෙම කරමු. උදා ADC කෝණය ADC කෝණය සමානයි කාටද CBE ට. CBE කෝණයට සකල කියන හේතුව වෘත්ත චතුරස්‍රයක බාහිර කෝණ කියලා අපි කෙටියෙන් ටිකක් තියමු. බාහිර කෝණය එහි අභ්‍යන්තර සම්මුඛ කෝණයට සමාන වේ. දිගටම ලියන්න. ඊට පස්සේ කුඩා වෘත්ත චතුරස්‍රයේ NOM කෝණය සමානයි MBE ට. MBE ට. මෙන්න මේ ප්‍රමේය නිසා මම පෙරලි කොමා දානවා. ඉතින් බලන්න NOM මෙයා සමාන වෙනවා පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය MBE කෝණය. උදේ මෙන්න මේ CBE කිව්වත් MBE කිව්වත් මේ දෙන්නම එක්කෙනෙක්. ඒ කියන්නේ මේ දෙන්න සමානයි. එහෙනම් මේ දෙන්නත් මොකද වෙන්නේ? සමාන වෙන්න ඕන. එම නිසා ADC කෝණය සමානයි NOM. අපි ලස්සනට ලියමු ප්‍රත්‍යක්ෂ good. වැඩේ ඉවරයි. ඔන්න අපි සාධන තුනම කරාමයි. ඉතින් හරි ලස්සන උත ජ්‍යාමිතිය ගානක් ඔයාලා හැදුවේ. ඔයා ඉතින් වීඩියෝ එක දෙතුන් පාරක් බලලා කොහොම හරි ගානේ තියෙන ක්‍රම ටික හඳුනා ගන්න. ඒ වගේම ඔයා ගානක් හදද්දී ඊට එනවා කියලා හිතෙන ක්‍රමයන් ගැන ඔයා චුට්ටක් අධ්‍යයනය කරලා ගන්න බැස්සොත් හරි ලස්සනට ගාන හදන විදිය ඔයාට පේනවා.